තිරුවන් සරණයි සියලුම දෙනාට සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උතුම් බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ අනන්ත බුදු ගුණ බල පිහිට ආශිර්වාදයෙන් සියලුම දෙනාගේ සිත්වල මානසික පීඩාවන් කරදර කසා දුර හැර කළ කුසල් බල වෙලා යහපත් ආකාරයෙන් සියලුම දේශට සිද්ධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රශ්න ගොඩාක් දරුවෝ කිහිප දෙනෙක් අහලා තිබ්බා මේ වරම් මාලාවකින් වැඩ කටයුතු කරගත්තට පසුව ඒ වරම් මාලාවෙන් යම්කිසි දරුවෙකුට රෝගී තත්ත්වයක් වුණාම බෙහෙත් හේත් කළාට පසුව ඒ රෝගී තත්ත්වය තමන්ගේ ශරීරයට පැමිණෙනවා, තමන්ට ඒ දෝෂ පැමිණෙනවා. ඒ දෝෂ කොහොමද මෑණියනි අහක් කරගන්නේ කියලා. ඇත්තම කියනවා නම් එක දරුවෙක් නෙමෙයි බොහොම දරුවෝ පිරිසක් අහපු ප්‍රශ්නයකට උත්තරයක් තමයි මේ. බොහොම දෙනාට තියෙන ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඇත්තම කියනවා නම් තමන් අන් අයට සිත සලසනවා සේම තමන්ගේ ජීවිතේට තමන් මුලින්ම ආදරය කරන්න පටන් ගන්න ඕනේ. මොකද තමන්ගේ ජීවිතෙන් තමන් ආදරය කළා තමන් ආරක්ෂා කරගත්තොත් තමයි සියලු දෙනාටම වැඩ කටයුතු කරන්න පුළුවන් කමක් තියෙන්නේ. නැත්තම් තමන් නොදැනුවත්ම දෝෂ නිසා හිරතාවයකටපත් වෙලා වැඩ කටයුතු කරගන්න බැරුව තමන් රෝගාකාරී තත්ත්වයකට පත් වෙනවා. එම නිසා තමන්ට ඒ පිහිටරෙන ඥාති දේවතාවුන් වහන්සේලා වැඩ කටයුතු කරන්න යම්කිසි විදිහකට පෙළඹෙනවා නම් ඒ කටයුතු කරන ආකාරයේ හරියාකාර පිළිවෙලකට අසා දැනගත යුතුයි. මම මේ අද දේ කරන මේ රෝගී තත්ත්වයාට යම්කිසි විදිහකට දෙහි කපනවා නම් ඖෂධ කරනවා නම් බෙහෙත් හේත් ගල්වනවා නම් තෙල් ටිකකින් සාත්තුවක් කරනවා නම් කොහොමද ඒ දරුවා හොඳ වෙන්න ඒ දරුවාට බෙහෙත් හේත් කළාට පසුව තමන්ගේ ශරීරයට යම්කිසි දෝෂයක් ඇතුල් වෙනවා නම් ඒ දෝෂය අහක් කරගන්න කියලා. හැබැයි තමන්ගේ ඥාති දේවතාවුන් වහන්සේලා ගොඩාක් ශක්තිමත් නම් කිසිම දෝෂයක් ඇතුල් වෙන්නේ නැති වෙන්න තමන්ගේ ශරීරය ආරක්ෂා කරනවා කියන එකත් මං කියන්න ඕනේ පුතේ. මොකද තමන්ගේ ශරීරය ආරක්ෂා කරන්නේ නැතුව අන් අයට සිත සලසලා වැඩක් නැහැ කියන කාරණාව මත. එම නිසා නිරන්තරයෙන්ම තමන් බෙහෙත් හේත් කරනවා නම් තමන්ට එන දෝෂාන්ධකාර ඉවත් කරගන්න ආකාරයේ තමන්ගේ ඥාති දේවතාවුන් වහන්සේලා විසින් ඒ වරම් දරුවාට පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. එහෙම නැත්නම් නිසි ආකාරයෙන් ගුරුවරයෙක් එක්ක සම්බන්ධකමක් පවත්වාගෙන මේ වැඩ කටයුතු කරගෙන යනවා නම් ඒ ගුරුවරයාගෙන් නිසි උපදෙස් අරගෙන ඥාති දේවතාවුන් වහන්සේලා කතා බහ කරලා කොහොමද ඒ දරුවාන්ට යහපත කරන්නේ කියලා මුල් පියවර හැටියට හඳුනාගත යුතුයි. ඒත් අද බොහෝ දරුවෝ ලොකු වැඩෝ වගේ කියලා හිතනවා. තමන්ගේ ශරීරයට එන්නේ නිරන්තරයෙන්ම යම්කිසි විදිහකට කරදර සීමාවන් වලට පැමිණෙන දරුවන්ට උදව් උපකාර කරන්න වගේම තම දරුවා තම සිය පවුලත් ආරක්ෂා කරගන්න කියලා තමයි ඥාති දේවතාවුන් වහන්සේලා පැමිණෙන්නේ. ඒත් මුල් අවදියේ පැමිණෙනකොට ඒ ඥාති දේවතාවුන් වහන්සේලා මුල් කරගෙන වැඩ කටයුතු කරන්න දරුවා හරියාකාර මූලික ස්ථානවල වරම් අවසරේවත් අරගත්තේ නැති දරුවන් සමහරක් දරුවන්ට බෙහෙත් හේත් කරන්න ගිහිල්ලා කරදර පීඩා සීමාවලට ලක් වෙනවා. ඒ වගේම තවත් දෙයක් තමයි ශරීරවල වල ඉන්න ඒ වැහෙන අමනුෂ්‍ය බලවේග තමන්ගේ ශරීරයට ගන්න එක. ඒ ශරීරයට අරගත්තට පසුව ඒ പ്രേත භූත කොට්ටාසවල තියෙනා වූ රෝගී තත්ත්වයන් තමන්ගේ ශරීරයෙන් පෙන්눔 කරනවා. එතකොට නිරන්තරයෙන්ම තමන්ගේ ඥාතියට එන්න බැරි වෙන්න තමන්ගේ ශක්තිය හීන වෙලා තමන්ගේ ශරීරයට සුදුසු ආකාරයෙන් සමහර ඥාති දේවතාවුන් වහන්සේලා වඩින්නේ නැහැ. මොකද හේතුව ඒ යම්කිසි විදිහට මලවුන් ගෙන්නන තැන් තියෙනවා වෙනම. එහෙම නැතුව තම වැඩ කටයුතු කරන අතර වාරේ බෙහෙත් හේත් කරන්න ගියාම ශරීරයට හිසට අත තිබ්බහම ඒ ශරීරයේ ඉන්න දෝෂي තමන්ගේ ශරීරයට ගන්නවා. ඒක කොහෙත්ම නුසුදුසු දෙයක්. ඒක සුදුසු දෙයක් නෙමෙයි. එතකොට නිරන්තරයෙන්ම තමන්ගේ ශරීරයත් එක්ක ඒ අමනුෂ්‍ය බලවේගය ශරීරයට වෙලා ඉන්නවා. සමහරක් අයට යවා ගන්නවත් තේරෙන්නේ නැති දරුවෝ ඉන්නවා. නොතේරෙන දේවල් කරන්න යන්න එපා. හැමතිස්සෙම ඥාතියා බල කරගත යුතුයි. ඥාතියට ඉඩ
දෙන්න එපා. හැමතිස්සෙම රෝගී තත්ත්වයේ ඉන්න දරුවන්ගේ ලෙඩ දුක් තමන්ගේ ශරීරයට ගන්න. ඉතින් මම නිරන්තරයෙන්ම කියනවා දැනන් ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ තමන්ට වරම් මාලාවක් හිමි ඔළුව කැරකෙව්ව කතා කරනවා කියලා සියලු වැඩ කටයුතු එක සැරේ කරන්න යන්න එපා පුතේ. මොකද අද ගොඩාක් දුක් විඳිනවා වරම් නිසා. මගේ ඇස් දෙකට පේනවා ගොඩාක් වරමක් නෙමේ සමහරක් අයට මානසික තත්ත්වයන් බවට පත් වෙලා සමහරක් දරුවන්ට නොයෙකුත් උපදෙස් දෙනවා. තමන්ගේ ගෙදර මැණික් තියෙනවා, තමන්ගේ භූමියේ ලිඳේ මැණික් තියෙනවා, මුළු ලිඳම ඉහින්න. ඒ වගේම සමහරක් අයට කියනවා මුළු වටේම මැණික් තියෙනවා, ඒ තැන් හාරන්න. නොයෙකුත් නොමග යවන අවස්ථා තමයි සෑහෙන්න තියෙන්නේ. අන්තිමට නොමග යවන අවස්ථාවේදීත් එහෙම දෙයක් කිව්වා කියලා කිව්වහම ඊට පස්සේ පටන් ගන්න බොරුවට ආબોධි පූජාවක් තියන්න කියන තැන. ඒක නිසා හොඳටම මතක තියාගන්න පේත භූත කොට්ටාස හරි ඉක්මනට රවට්ටනවා කියන දේ දරුවන්ව හොඳ සිහි කල්පනාවෙන් ප්‍රඥාවෙන් මේ වැඩ කටයුතු කරන්න ඕනේ. නිරන්තරයෙන්ම වැඩ කටයුතු කරනකොට හරියාකාරව Tamanට පිහිටක්ම තියනවද නැද්ද කියලා දැනලා පුතේ වැඩ කටයුතු කරන්න. නැත්තම් වෙන්නේ තමන්ගේ ජීවිතයත් අපායක් වෙලා තමන්ගේ පවුලේ මිනිස්සුන්ටත් කරදරයක් බවට පත් වෙලා තමන්ගේ ජීවිතේ නිකම්ම මේ වරමක් නිසා කර කියා ගන්න දෙයක් නැතුව තමන්ගේ මිල මුදල් වැය වෙලා තමන් නිකන් අසරණ තත්ත්වයට පත් වෙන එක. ගොඩාක් මේ අද වරම් දරුවන්ට සිද්ධ වෙලා තියෙන වරමක් කියූ පසුව එසැනින් වැඩ කටයුතු කරන්න පටන් ගන්නවා. ඒත් ඒවා හරියාකාර තේරුම් ගත යුතුයි. කොහොමද කරන්නේ, කොහොමද ඒවා අශුද්ධ බලවේග අහක් කරන්නේ, කොහොමද ඒවෙන් වෙන ප්‍රතිඵල මොනවද කියන දේ දැනගෙන වැඩ කටයුතු කරන්න පුතේ. සියලුම දෙනාට උතුම් මහා ගණපති දිවි රාජ උත්තමයන්න් වහන්සේගේ ප්‍රඥා නුවණින් සියලු වැඩ කටයුතු ඉෂ්ට සිද්ධ කරගන්න ලැබේවා. නිසි නුවණින් සියලු දේ ඉෂ්ට සිද්ධ කරගෙන තම තමන්ගේ ඥාති බලවේග හරියාකාරව ප්‍රඥා නුවණින් වැඩ කටයුතු කළ දරුවන්ට සිත සාන්තිය උදාපත් කරගන්න ලැබේ.